ආයිබෝවන් සුබ දවසක්. ඉතින් අදත් ආව ඔයාලට වැදගත් වෙන ලස්සන වීඩියෝකින්. අද වීඩියෝ එක විශේෂයෙන්ම ගේන්නේ ඔයාලා කුකුල් ගොවිපලක් කරන් යනවා, දැනට කරන් යනවා කරන්න බලාපොරොත්තු වෙන අයත් විශේෂයෙන්ම දැනගන්න ඕන ඔයාගේ කුකුල් ගොවිපල සාර්ථකත්වයේ තියෙන්නේ සත්තු නිරෝගී නම් විතරයි. ඉතින් සත්තුන්ට හැදෙන ලෙඩ රෝග තියෙනවා. ඒ ලෙඩ රෝග වලින් ගොඩක් අය මට කතා කරනවා මේ ලෙඩේට මොකද්ද කරන්නේ, මේ ලක්ෂණ තියෙනවා මොකද කරන්නේ. ඉතින් ඊට පස්සේ අපි බෙහෙතක් කිව්වා මේ බෙහෙත එයා ඉන්න පළාතේ ගන්න නැහැ. ඉතින් කිලෝමීටර් ගාණක් ඇවිද්දත් සමහර අයට මේ බෙහෙත හොයාගන්න නැහැ. ඉතින් මම තීරණය කළා ඉස්සරහට ඔයාලට පුළුවන් ඩිලිවරි පහසුකම් යටතේ කුරියර් සර්විස් එක හරහා ලංකාවේ හැම පැත්තකටම ඒ ඔබේ ෆාම් එකේ තියෙන ලෙඩ රෝග වලට අවශ්‍ය බෙහෙත් මොකක්ද කියලා අපිට රෝග ලක්ෂණ කිව්වහම අපි ඒ අවශ්‍ය බෙහෙත් ටික අපි ඔයාලට කුරියර් සර්විස් එකේ මගින් ඩිලිවරි පහසුකම ලබා දීලා ඔයාලට බෙහෙත් ටික ලබා දෙන්න හිතාගෙන ඉන්න ඉදිරියට. ඉතින් අද ඔයාලට මේ බෙහෙත් මොනවද මේ ලෙඩ වලට මෙන්න මේ බෙහෙත් තමයි ගොඩක් වැදගත් වෙන්නේ වර්තමානයේ. ඉතින් අන්න ඒ වගේ වැදගත් මම බෙහෙත් ටිකත් ඔයාලට පෙන්නලාම මේ වීඩියෝ එක කරනවා. ඉතින් වැදලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක. ඉතින් යාළුවෝ ඔයාලට විශේෂයෙන් කියන්න ඕන මේ සේවාව සම්පූර්ණ මගේ channel එක බලන ඔයාලා වෙනුවෙන් ඔයාලට සේවාවක් විදිහට උදව්වක් විදිහට තමයි මම මේක කරන්න පටන් ගත්තේ. ඉතින් ඉස්සරහට අපි බලමු මේක කොහොමද කරගන්න පුළුවන් කියලා. ඉතින් අද වීඩියෝ එකත් එක්ක දිගටම වැඳී ඉන්න. අද වැදගත් දේවල් ගොඩක් තියෙනවා ඔයාලට කියන්න. ඉතින් මේ දවස්වල බිත්තර මිල අඩුයි, ඒ ප්‍රශ්නත් තියෙනවා. ඉතින් ඒවා ගැන සාකච්ඡා කරන්න තියෙනවා. ඒවා ගැන මම විස්තරයක් කියන්න. ඉදිරියේදී බිත්තර මිල මොකද වෙන්නේ? කුකුල් හදන එක ලාභද පාඩුද? ඒ ගැනත් මම අද කියනවා ෆාම් එකේ මගේ විස්තරයෙන්. ඉතින් වැඳලා ඉන්න, channel එක subscribe කරන්න. අපි යමු දිගටම. හරි යාළුවෝ, ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ බෙහෙත් වර්ග. ඔයාලට ඕනම බෙහෙත් වර්ගයක් අපෙන් ලබා ගන්න පුළුවන් හැම ලෙඩකටම බෙහෙත් තියෙන අපි ගාව. ඉතින් දැන් ඔයාලට පේන්නේ මේ අපි ගාව තියෙන බෙහෙත් ටික. ඉතින් තවත් ඔයාලට අවශ්‍ය ලෙඩ අනුව අපි බෙහෙත් වෙනම තියෙනවා. දවසේ පෙට්ටියක ඉඳලා ගෙනාවට පස්සේ මොන වගේ බෙහෙත් අපි දෙන්න ඕන, ඒ හැමදේම ඔයාලට අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක මම ඔයාලට කරන උදව්වක් විදියට සහ සේවාවක් විදියට කරන්නේ. මේකෙන් ලොකු ලාභ ප්‍රයෝජනයක් ලබාගෙන නෙමෙයි. මොකද අපෙන් පැටව මිලදී ගන්න අයට අපි දෙන සේවාවක් විදියට. මොකද ගොඩක් අයට දැන් ඔයාලට වෙනවා මේ වගේ බෙහෙත් සමාල පැතිවල ගන්න නැහැ. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා. දැන් මේ ගොඩක් හොඳ බෙහෙත් එකක්. ඉතින් මේවා අපි බෙහෙත් ප්‍රොමෝට් කරනව නෙමෙයි. මට බෙහෙත් ආයතන වලින් කිසිම රුපියලක්වත් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔබ සඳහාම තමයි මම මේ දේවල් මේ පෙන්වන්නේ සහ මේවා මම කුරියර් සර්විස් එකකින් ලබා දෙන්න උත්සාහ කරන්නේ. මට ලාභයක් තියාගෙන නෙමෙයි. මොකද එහෙම ලාභයක් තියාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ බෙහෙත් කියන එක අපි ඔබට දෙද්දි. ඉතින් මේ වගේ ඔටෝ ඩ්‍රින්කින් කෑන්, වතුර භාජන, කෑම භාජන මේ හැමදේමත් අපෙන් ලබා ගන්න පුළුවන්. අපෙන් පැටව මිලදී ගද්දි මුලින් ඉඳලා උපදේශන සේවාවක් සමගින්ම. ඉතින් ඔබේ සතුන්න සෙම තියනවා නම්, එතකොට බඩේලිය යනවා නම්, ලේ බඩ යනවා නම්, ඒ වගේ රෝග සුලභව තියෙනවා කුකුල් ෆාම් වල. ගොඩක් අය අපිට කතා කරන්නේ ඒ වගේ ඒවාට. ඉතින් විටමින් වර්ග ගොඩක් දේවල් දැනුම ලබා ගන්න. ඉතින් අපි ගොඩක් අයට කතා කරාම අපි පුළුවන් උපරිම ෆෝන් එක ආන්සර් කරලා ඔයාලට දෙනවා. ඉතින් මේ වගේ පැණු බෙහෙත් වර්ග මේ හැමදේම ඔයාලට සමහර දේවල් ගොඩක් බෙහෙත් මම මේක පෙන්වන්න උත්සාහ කරන්නේ ඔබේ දිවෙන්නේ ගන්න සමහර පැතිවල නැහැ. ඉතින් ඒකත් මතක කරනවා. ඒ වගේම තමයි දැන් මේ අපේ කූඩුවකට අපි අලුතෙන් මේ 10 එකතු කරනවා. ඉතින් 10 එකතු කරද්දී අපි මේ විදිහට සම්පූර්ණ 10 ගෝණි කූඩුවට ඇති වෙන විදිහට අපි ගේනවා. ඉතින් ගෙනල්ලා අපි මේ විදිහට කූඩුවට එකතු කරනවා. කූඩුව සම්පූර්ණම 10 ඉවත් කරන්නේ නැතුව 10 තුනෙන් දෙකක් ඉවත් කරලා අපි අලුතෙන් 10 පුරවනවා. ඊට පස්සේ තමයි ඉතුරු 10 ටික අපි අයින් කරන්නේ. ඉතින් මේ වගේ ඔයාලට මම මේ පෙන්වන්නේ ඔයාලටත් යම්කිසි දැනුමක් ලබා ගන්න. ඉතින් මේ අලුතෙන් 10 වාර වෙන මේ දාලා තියෙන විදිය. ඉතින් මේ කූඩුවේ වටේට දැල් වල දැන් මකුළු දැල් බැඳිලා දූවිලි බැඳිලා ඒවා අනිවාර්යයෙන්ම කොස්සක වගේ ආදාවෙන් ඒවා කඩලා දාන්න, ඒවා අයින් කරන්න. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. නැත්නම් කූඩුව ඇතුළට හුළඟ එන එක, වාතාශ්‍රය එන එක අඩු වෙනවා. ඉතින් මම මේකත් මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්නේ අමතරව ඔයාලගේ දැනුම සඳහා මේ විදිහට අලුතෙන් 10 ටික එකතු කරන්න, හොඳ පිරිසිදු 10 එකතු කරන්න. ඒකත් මම ඉතාමත් ආදරෙන් ඔයාලට මතක් කරනවා. කුකුල් ගොවිපලක් කරන් යද්දී ඒක අනිවාර්යයෙන්ම ඔයයි කුකුල් ගොවිපල ඔයා පවත්වාගෙන යනවා. කූඩුවේ පිරිසිදුකම, ලෙඩ රෝග අඩු කරගන්න ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් යාළුවෝ දැන් ඔයාලට මම අද කෙටි වීඩියෝ එකකින් පොඩි දැනුවත් කිරීමක් කරේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ දැන් මේ දවස්වල බිත්තර මිල අඩුයි. එතකොට කෑම මිල වැඩි. එතකොට ඒවත් එක්කන් මේක පාඩුයි. ඉතින් ගොඩක් අය සත්තු විකුණනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් කාලෙන් කාලට දැන් ලංකාවේ
බිත්තර නිෂ්පාදනය වෙන නිසා මිල අඩු වෙනවා. ඉතින් මහා පරිමාණ අය බිත්තර මිල අඩු වැඩි කරනවා. එහෙම ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙද්දි තමයි දැනට මේක කට්ටි කරලා යන්නේ. ඉතින් සුළු පරිමාණයෙන් කරන අයට ටිකක් අමාරු. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේ කෑම ප්‍රශ්නේ. නැත්තම් බිත්තරේ හා සමානව කෑම මිල අඩු වෙනවා නම් අපිට පුළුවන් මේක දරාගෙන මේ වැඩේ කරගෙන යන්න. මම කියන්නේ ඔයාලා වැඩේ අත්අරින්න එපා. මොකද පාඩුයි තමයි මේ සමාව කාලා තියෙනවා පාඩු වෙනවා. හැබැයි ඔයාලා සතුටු විකුණලා ටික කලක ජාය බිත්තර මිල හොඳ මට්ටමකට ආවොත් සමාජයට ඔයාලට ඒ පාඩුව අපරාධ කියලා හිතෙයි වික්කේ කියලා. ඉතින් මම කියන්නේ තව ඔයාලා පුළුවන් තරමක් මේක අල්ලන් ඉන්න. මොකද මම ඊළඟට ඔයාලට වීඩියෝ එකක් මේකට විසඳුමක් විදියට මම උපදෙස් බලන කොහොමද අඩු වියදමකින් අපිට මෙයාලට දෙන්න පුළුවන් හොඳ කෑම වේලක් හදාගන්න. හරි මිශ්‍රණයක් යොදලා කෑම වේලක් හදාගන්න කොහොමද කියන එක මම මගේ ඊළඟ වීඩියෝ එකෙන් කියනවා. ඒක හරියටම ඔයාලටත් ගෙදරදී හදාගෙන මේ සතුන්ට කෑම දෙන්න. ඒ කියන්නේ අපි කඩේ ගන්න කෑම එක හා සමානව අවශ්‍ය අමුද්‍රව්‍ය දාලා ඒ කියන්නේ යන කිලෝ එකට යන මුදල අඩුවෙන් අපි හදා ගන්න ඕන. මොකද කඩේ ගන්න කෑම එකට වඩා අපි හදන්න ගියොත් අපිට යන වියදම වැඩි. ඉතින් මහා පරිමාණයෙන් කරනවා නම් ගැටලුවක් නැහැ. සුළු පරිමාණයෙන් කරන අයට කෑම හදලා දෙන එක සමාව වෙලාවට පාඩු වෙන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕන පොඩ්ඩක් ඒක අපේ කඩෙන් ගන්න මිලට වඩා අඩුවෙන් අපිට හදා ගන්න පුළුවන් නම් අමුද්‍රව්‍ය ටික හොයාගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කියන්නේ මම මේ කියන්නේ සතු 200ක් 300ක් හදන කෙනෙකුට. මොකද මේ ප්‍රශ්نين ගොඩක් පීඩා විඳින්නේ සතු 200ක් 300ක් උපදින සතු 500ක් අතර හදන කට්ටියට තමයි මේක ගොඩක් මේ බලපෑම තියෙන්නේ. කෑම මිල අඩුයි, වැඩි බිත්තර මිල අඩුයි. එතකොට ඒ හා සමානව අපිට ලාභයක් නැති එක. ඉතින් ඒකට විසඳුමක් විදිහට මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට මම උපදින try කරනවා කෑම හදන විදිය ගැන ඔයාලට දැනුමක් ලබා දෙන්න. ඉතින් විශේෂයෙන්ම ඔයාලා අලුතින් පටන් ගන්න කෙනෙක් නම් ඔයාලට පොඩි පැටව ගන්න පුළුවන්. දවසේ පැටව සහ මාසේ පැටව. මාසේ පැටියෙක් මාසය ලොකු කරලා වැක්සින් ටික ලබා දීලා ඔයාලට ලබා ගන්න පුළුවන් අඩුම මුදලකට අපෙන් ලබා ගන්න පුළුවන් ප්‍රවාහනයත් එක්කම ලංකාවේ ඕන තැනකට හොඳ ඔරිජිනල් ලේයර් කිකිලියෝ පතු සුදු දෙකම. ඒ වගේම ගම් කුකුල් පැටව ලබා ගන්න පුළුවන්. කුකුල්ලෝ සහ කිකිලියෝ දෙකම ලබා ගන්නත් පුළුවන්. කවලමේ දෙකම ලබා ගන්නත් පුළුවන්. දවසේ පැටව සහ මාසේ පැටව ගම් කුකුල්ලන්ගේ අලුතෙන් ගම් කුකුල් පාම්මයක් දාන කට්ටියට පුළුවන් අපෙන් පැටව ලබාගෙන ගංකුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මගේ ඊළඟ වීඩියෝ එක මම ළඟදීම කියනවා ගංකුල් ව්‍යාපාරයක් කොහොමද ලාභ ඇතුව කරගන්න කියලා. මොකද ගොඩක් අය දිනන ටික කාලයක සතු බිත්තර දාන්නේ. එතකොට සතු 200ක් හිටියෝ 200ටම කන්න දෙන්න ඕනේ බිත්තර වැටෙන්නේ 50ක් යට. එතකොට ඒක ලොකු පාඩුවක් අපිට. ඉතින් ඒක කොහොමද විසඳගෙන ඉදිරියට යන්නේ කියන එකත් මම ඔයාලට මගේ ඊළඟ වීඩියෝ එකේදී ගේනවා. ඉතින් මගේ රාජකාරීත් එක්කන් තමයි මම ඔයාලට මේ දැනුම ගේන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමු. ඒ කියන්නේ අපෙන් පැටව මිලදී ගන්න ඔබට ඒ කියන්නේ දවසේ පැටව හෝ මාසේ පැටව ගම් කුකුල්ලෝ මේ වතු කිකිලියෝ සුදු කිකිලියෝ දෙකම වුණත් මිලදී ගන්න ඔයාලට අපෙන් මිලදී ගත්තට පස්සේ හොඳ සේවාවක් අපි ලබා දෙනවා. ඕන වෙලාවක අපි ඔයාලා අපිට ප්‍රශ්නයක් ඇහුවොත් අපි ඕන වෙලාවක ෆෝන් එක ආන්සර් කරලා අපි ඒකට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දීලා ඔයාලට ලෙඩක් ඇදුනොත් ඔයාගේ ෆාම් එකේ ඒකට කොහොමද උපරිම සතුන්ට බෙහෙත් ටික දීලා සතු ටික ගොඩ දාගන්න කියන එක අපෙන් පැටව මිලදී ගන්න අයට අපි අනන්තවත් දැනටත් මේ අවුරුදු 5ක් තිස්සේ මම මේ ව්‍යාපාරය යෙදලා ඉන්නවා. ඉතින් අවුරුදු 5ක් තිස්සේ මම මේ දේ කියනවා. ඉතින් විශ්වාසයෙන් ඔයාලට අපින් පැටව ලබා ගත්තොත් ඔයාලට තියෙන එකම වාසිය යන්නේ ඒක. මොකද පැටව ලබා ගත්තට පස්සේ පැටව ලබා ගත්ත කට්ටිය ඔයාලට මේ අපි දෙන්න සර්විස් එකක් ලබා දෙන්නේ නැහැ මම දන්න තරමේ. මොකද ගොඩක් අය මට කියලා තියෙනවා. ඇහුවට දෙයක් කියලා දෙන්නෙත් නැහැ. ඉතින් ඒකෙන් හින්දා තමයි මම මේ ඔයාලට මේ මගේ channel එක බලන ඔයාලා වෙනුවෙන් ආදරණීය හිතවතුන් වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්නේ. මගේ කාලෙත් වෙන් කරගෙන. ඉතින් 072 650 2152 072 650 2152 මගේ මොබයිල් නම්බර් එකට කතා කරන්න. පැටව මිලදී ගැනීම සඳහා අනිකුත් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා ෆාම් එකේ අලුතෙන් ෆාම් එක පටන් ගන්න අය ඉන්නවනේ එයාට උපදෙස් ලබා ගන්න පුළුවන්. මගේ ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා WhatsApp ඔස්සේ පැය දෙකක් ඔයාලට මුල ඉඳලා හැමදේම ඉගෙන ගන්න පුළුවන්. මගේ WhatsApp නම්බරේ 077 65 10 299 077 65 10 299 මගේ WhatsApp නම්බරේ. ඒකට කතා කරලා පාට ඉන්න අයත් ගොඩක් කතා කරනවා. ඉතින් ඔයාලා ට්‍රේනින් එක කරගන්න පුළුවන් පැය දෙකක් WhatsApp වීඩියෝ කෝල් එකක් කරලා පැය දෙකක් වෙන් කරගෙන ඔබ විතරයි ඒ වෙලාවට අපි ගන්නෙ. වෙන කවුරුත් ඔබේ පැය දෙකට අපි ගන්නෙ නෑ. ඉතින් ඒක කරගන්න පුළුවන්. පැටව මිලදී ගන්නත් පුළුවන්. ඔයා මගේ අංකයට කතා කරලා විශ්වාසය ලංකාවේ ඕනම තැනකට අපි එවනවා. මාසේ පැටව ලබා ගන්න පුළුවන්. දවසේ පැටව හදා ගන්න බැරි අයට. එහෙනම් අද මගේ රාජකාරිය අතට තමයි ඔයාලට මම මේ වීඩියෝ එක ගේන්නේ. එහෙනම් ළඟදිම තවත් ලස්සන වීඩියෝ එකකින් එනවා. එතකන් සියලු දෙනාටම සුබ දවසක්.